හැප්ෆැමිලි ඩෙන්ටල් YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ දත් පොලිෂ් කරන එක ගැන. සාමාන්‍යයෙන් දත් සුද්ධ කරන එක ගැන අපි කතා කරලා තියෙනවා. දත් සුද්ධ කරලා ඉවර වෙලා දත් පොලිෂ් කිරීම සාමාන්‍ය දෙයක්. දත් පොලිෂ් කිරීමේදී කරන්නේ දන්තාලේපයට සමාන පේස්ට් එකක් පාවිච්චි කරලා බ්‍රෂ් එකකින් පොලිෂ් කරන එක. අපි සාමාන්‍යයෙන් එදිනෙදා කරන දෙයක් නේ පොලිෂ් කරනවා කියන්නේ භාණ්ඩයක් පොලිෂ් කරලා ෂයින් ලුක් එකක් ගන්න එක සාමාන්‍ය දෙයක්. ඒක දත්වලටත් ඒක කරන්න පුළුවන් දෙයක්. අපි මේ පොලිෂ් කරන එකෙන් අපිට වාසි තියනවාද කියලා අපි කතා කරන්නේ අද ඒ ගැන. ඇත්තටම දත් පොලිෂ් කරන එකෙන් වාසි තියෙනවා. අපි සාමාන්‍යයෙන් දත් සුද්ධ කරන්න කියන්නේ අවුරුද්දකට වතාවක් හෝ අවුරුදු දෙකකට වතාවක්. එතකොට පොලිෂ් කිරීම කරනවා. ඊට අමතරව අපිට පුළුවන් මාස 6කට වතාවක් ඔබගේ දත් ටික පොලිෂ් කරගන්න. අපි මේකෙන් ඇතිවෙන වාසි ගැන කතා කරොත් පළවෙනි වාසිය තමයි අපේ කට පිරිසුදු වෙනවා. පිරිසුදු ෆ්‍රෙෂ් ගතියක් එනවා. එතකොට ක්ලීන් ෆ්‍රෙෂ් ගතිය නිසා ඇතිවෙන මානසික සහනය, මානසික ෆ්‍රෙෂ්නස් එක අපිට ලැබෙන එක වාසියක්. ඊළඟ වාසිය තමයි අපි කන බොන දේවල් වලින් ඇතිවෙන කහට අපේ දත්වල රැඳිලා තියෙනවා. එතකොට ඒක දිගින් දිගට කහට තියෙද්දි දත් අවපැහැගැන්වීමක් ඇති වෙනවා. එතකොට පොලිෂ් කිරීම මගින් දත්වල කලින් තිබ්බ සුදු පාට ටිකක් මතු කරගන්න පුළුවන් වෙනවා. ඊළඟ කාරණාව තමයි වැදගත්ම කාරණාව ඔබගේ මුඛ සෞඛ්‍ය ගැන කතා කරද්දී පොලිෂ් කිරීම මගින් දත සිනිඳු වෙනවා. සිනිඳු වුණාම අපිට ලැබෙන වාසිය මොකක්ද? දත් මැලියන් ඇතිවීම අඩු කරගන්න පුළුවන් වෙනවා. ඒක කොහොමද වෙන්නේ? දත් මැලියන් කියන්නේ ප්ලාක් හයි වුණාම තමයි, ඝනීභවනය වුණාම තමයි සිමෙන්තිය වගේ තැම්පත් වෙලා දත් මැලියන් ඇති වෙන්නේ. එතකොට මේ ප්ලාක් කියන්නේ මොනවද? ප්ලාක් කියන්නේ අපේ කටේ තියෙන බැක්ටීරියා, අපේ කටේ තියෙන කෙල, අපේ එකතු වෙන ආහාර එකතු වෙලා අපේ දත මත සුදු පාට ලේයර් එකක් තැම්පත් වෙනවා. අපි කාලා බීලා හවස් වෙලා බ්‍රෂ් කරලා නැත්නම් ඇඟිල්ලෙන් නියපොත්තෙන් චුට්ටක් හොරලා බැලුවොත් අපේ දතේ සුදු පාට ලේයර් එකක් තියෙනවා. ඒක නියපොත්තට එනවා. අන්න ඒකට තමයි අපි ප්ලාක් කියලා කියන්නේ. එතකොට මේ ප්ලාක් රැඳෙන්නේ ටිකක් ගොරෝසු මත පිටවක බැඳෙන්න ලේසි. අපේ දත සිනිඳුවට නම් තියෙන්නේ මේ ප්ලාක් වලට බැඳෙන්න අපහසුයි. එතකොට මේ පොලිෂ් කිරීම මගින් අපි ඊළඟට බලාපොරොත්තු වෙන දේ තමයි ප්ලාක් බැඳීම අවම වීම. ඒ මගින් මැලියම් බැඳීම අවම වීම. එතකොට ඔබ දත් පොලිෂ් කිරීමෙන් ඔබගේ මුඛ සෞඛ්‍ය වඩා වැඩි කරගන්න පුළුවන් වෙනවා, යහපත් කරගන්න පුළුවන් වෙනවා. ඔබගේ මනසට ෆ්‍රෙෂ් ෆීලින් එකක් එනවා. ඒ වගේම දත් සුදු කරගන්නත් පුළුවන් වෙනවා. එතකොට දත් පොලිෂ් කිරීමෙන් ඔබට වාසි තමයි තියෙන්නේ. මම හිතනවා අද වීඩියෝ ඔබට වැදගත් වෙන්න ඇති කියලා. මෙවැනිම තවත් වීඩියෝකින් ඔබ හමු වෙනතුරු ඔබට සුවති දිවියක් ප්‍රාර්ථනා